තුළ මේ වෙනතෙක් කොටස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය කුමන ආයතනද සිදුවේ යන්න ඔබේ අවධානයට යොමු කරන්නයි මේ සූදානම. මේ වෙනතෙක් සමස්ත මිලදර්ශකයෙහි ක්‍රියාකාරීත්වය දෙස අවධානය යොමු කරන විට ඒ 100.0.32ක ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනු ලබන අතර ඒ ඒකක 71.84ක ඉහළ යාමකි. එමෙන්ම මේ වන විට සමස්ත මිලදර්ශකයෙහි ඒකකගේ සටහන් වූයේ ඒකක 22,531.12ක් ලෙසයි. එමෙන්ම තෝරාගත් සමාගම් නියෝජනය කර ලබන S&P Asset 20 මිලදර්ශකයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවධානය යොමු කරන විට මේ 100.0.23ක ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරයි. එමෙන්ම ඒ ඒකක ලෙස ඒකක 14.19ක ඉහළ යාමකි. මේ වන විට S&P Asset 20 මිලදර්ශකයෙහි ඒකකයේ සටහන් වූයේ ඒකක එමෙන්ම මේ වෙනතෙක් සමස්ත වෙළඳපොළ පිරිවැටුම වෙත අවධානය යොමු කිරීමේදී ඒ රුපියල් බිලියන 1.36ක් ලෙස වාර්තා වෙනවා. එමෙන්ම ඊළ මිල වර්ධනයක් වාර්තා කළ කොටස් අතුරින් Industrial Asphalt ඉදිරියෙන්ම සිටිනු ලබන අතර ඉන් පසු පිළිවෙලින් The Autodrome plc, Office Equipment plc, SMB Finance plc සහ සෙන්කඩගල Finance Company plc යන සමාගම් සිටිනු ලැබුවා. එමෙන්ම මේ වෙනතෙක් මිල පහළ ගිය කොටස් අතුරින් Kerner House Global Solutions plc ඉදිරියෙන්ම සිටිනු ලබන අතර ඉන් පසු පිළිවෙලින් Insure.me Insurance Brokers Limited, Paragon Ceylon plc, Colombo Dockyard සහ Hunter Company plc සිටිනු ලැබුවා.